මේ තියෙන්නේ ඔන්න Amazon එක ගාව දමාම එකේ තියෙන Amazon එක තමයි මේ තියෙන්නේ. මේකේ ඔක්කොම 5.75යි කියලා තියෙන්නේ. නිව් ඕපනින් එකක්. ඇවිල්ලා ෆස්ට් ටයිම් තමයි ආවේ බලමු. ඔයා හායි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මාත් එක්ක යමුද සෞදි අරාබියේ තියෙන ගොඩක්ම ගණන් අඩුවට ප්‍රයිස් තියෙන බඩු හැමදේම වගේ තියෙන බඩු ගන්න පුළුවන් තැනකට. ඉතින් එකතු වෙලා ඉන්න දිගට මාත් එක්ක. මේ තියෙන්නේ දමාම් වල තියෙන Amazon එක. ඉතින් මේකේ හැම දෙයක්ම ඒ කියන්නේ අයිටම් එකක් රියල් 5.75ක් තමයි වෙන්නේ. රියල් 5.75ක් කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් වලින් නම් රුපියල් 480ක් 470ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් සෞදියේ මෙහෙ තියෙනවා තව සුපර් මාකට් මෙහෙම ඒ කියන්නේ ප්‍රයිස් අඩුවට තියෙන පහේ කඩේ කියලා තමයි කියන්නේ. ඉතින් මට මේ වීඩියෝ එක ගේන්නත් හිතුනේ මගෙන් නංගි කෙනෙක් කවුරු හරි දැන් ගොඩක් දවසකට ඉස්සෙල්ලා හැබැයි ඒ නංගි මට කමෙන්ට් එකක් දාලා තිබුණා අක්කේ දමාම් වල තියෙන පහේ කඩේක වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් නංගි සමා වෙන්න මට ඒ දවස්වලම වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ Amazon එකේ නම් හැමදේම තියෙන්නේ ඒ කියන්නේ 5.75 තමයි. මොකද නැත්තම් මේ දැන් තියෙන සමහර පහේ කඩවල් කියලා තිබුණාට ඒවයි සමහර අයිටම් ගත්තට පස්සේ ඊට වැඩි. ඒ කියන්නේ පහට වැඩි ගණන්. ඉතින් මේ Amazon එක නම් ඔන්න කියන්න පුළුවන් ඕනි කෙනෙකුට හැමදේම තියෙන්නේ 5.75යි. බය නැතුව එයාට ඕනි දෙයක් අරගන්න පුළුවන් එකම ප්‍රයිස් එකට. සමා වෙන්න ඕනි මේ වොයිස් කරද්දිත් මට සෙමග තියෙන නිසා මේ දවස් ටිකේ ඉතින් අර කතා කරද්දි චොට්ටක් අමාරුයි ඉතින්. ඒත් බලන්නකො මෙන්න මේ පැස්ටා මේ හැමදේම මේ මෙතන තියෙන බ්‍රෙඩ් වර්ග හිට දැන් මේ මම ගත්ත ඔන්න මේ ඔයිල් එක ඔලිව් ඔයිල් එක ml 250ක් තමයි වෙන්නේ. ඉතින් මේක වෙන්නේ 480ක් තමයි. කියන්නේ සේම් ප්‍රයිස් නේ හැමදේම. ඒක නිසා ඉතින් මෙතන තියෙන ඕනම දෙයක් ඒ ප්‍රයිස් එකට තමයි තියෙන්නේ. ඉතින් සෞදියේ අය ගොඩක්ම ලෝකල්ල පවා මේ වගේ තැන්වලට ඇවිල්ලා තමයි දැන් බඩු ගන්නෙ. ඉතින් ඔයාලත් මෙහෙම ෂොප් එකකට ආවහම අනිවාර්යෙන් බඩු ගද්දි ඔයාලා එක්ස්පයර් ඩේට් එක බලන්න ඕනි. මොකද සමහර වෙලාවට අපි අඩු ප්‍රයිස් එකට දැක්කහම ගොඩක් බඩු ගන්නවනේ. ඒ කියන්නේ එකම ජාතියෙන් ගොඩක් දේවල් ගන්න වෙලාවල් තියෙනවනේ. කනබන දේවල් වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් අපි එක්ස්පයර් ඩේට් එක බලන්න ඕනේ. මොකද සමහර විට නියර් එක්ස්පයර් එහෙම තියෙනවා නම් අපරාධනේ අපි ගෙදර ගෙනහිල්ලා ඒ කියන්නේ ගොඩ කාලයක් තියාගන්න බැරි නම් ඒක නිසා ඉතින් මෙන්න මේ තියෙන මේ වීදුරු බඩු මෙන්න මේ හැමදේම ඉතින් එකම ප්‍රයිස් එක තමයි යන්නේ. ඉතින් මේකෙන් නම් ගොඩාක් දේවල් ගන්නවා නම් ඇත්තටම ගෙදරකට ගන්න පුළුවන්. හොඳයිත් හැබැයි තියෙන දේවල් ගොඩාක් අයිටම් තියෙනවා. ඉතින් ඒක නිසා මොකද මෙහි සමහර පහේ කඩවල පහේ කියලා තිබුණාට ඊට වැඩිය ගණන් වැඩි වෙනවා සමහර දේවල්. ඉතින් කැෂියර් එකට ගෙනාවහම තව දෙයක් තමයි ඔයාලා කැෂියර් එකට ගෙනාවහම කැෂියර් එකේදී අනිවාර්යෙන් අපි දැන් නිකන් හිතලා බලලා ගේනවනේ ඉවරේ ප්‍රයිස් එක දැකලා නේද? එහෙම ගෙනල්ලා ඊට පස්සේ අපි කැෂියර් එකේදී එච්චර අවධානයෙන් ඉන්නේ නැති වෙලාවල් තියෙනවනේ. එහෙම කරන්න එපා. මොකද සමහර වෙලාවට කැෂියර් එකේදී කෝඩ් එක වැරදියට ගහලා වෙන ප්‍රයිස් එකක් වැටෙන්න පුළුවන්. සමහර විට අපිට අවාසියහගත දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කැෂියර් එකේදීත් අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න ඕනි. මොකද මම දැකලා තියෙනවා සමහර වෙලාවට මටත් ඉස්සර එහෙම වෙලා තියෙනවා. සමහර බඩු තියෙනවා සුපර් මාකට් වල. ඒ කියන්නේ ප්‍රයිස් එක ලෝ ඒ කියන්නේ අපි කියමු ඩිස්කවුන්ට් දාලා තියෙනවා කියලා. ඩිස්කවුන්ට් දාලා තියෙනවා කියලා එතන ගහලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපි දැක්ක ගමන් අරගෙන යනවා. ඊට පස්සේ කැෂියර් එකට ගෙනihin බලනකොට
ඩිස්කවන්් එහෙම වැටිලා නෑ ඒක සමහවිටේ ඩිස්කවන්් ප්‍රයිස් එක වෙනස් වෙලා ස්ටිකර එක හරියේ ගොල දාන මේ එකන්නේ දාන මේ ටැග් එක කොහොම හරි ගලවල නැතුව හරි එහෙම වෙලා තමයි සමහර වෙලාවට අපිට මේ ප්‍රයිස් එක වැඩියෙන් තමයි වැටෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට කැෂියර් එකේදීම අපි දැක්කොත් අපිට මාරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඕක ගෙදර අරගෙන ගියොත් ආයෙම ඊට පස්සේ ආයෙම ඒකටම එන්න වෙනවා. සමහර වෙලාවට ඉතින් පොඩි සාමාන්‍යයෙන් රුපියල් 500කට වගේ දෙයක් වුණත් වැඩියක් වෙලා තිබුණොත් අපිට දුරකට නම් අපි ගියා ආයේ අපි ටැක්සි එක හරි බයිසිකල් එක හරි පෙට්‍රල් ගහගෙන හරි අපි ආයෙත් නෑනේ ඕක මාරු කරන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා කැෂියර් එකේදීත් හොඳ අවධානයෙන් ඉන්න තමන් බඩු ටික ගත්තාම. මෙන්න මේ හරියනම් ඔක්කොම තියෙන්නේ මේකප් වලට කැමති අයට ඕනි જાති තමයි තියෙන්නේ. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මේකප් දාන්න දන්නෙත් නැහැ. ඉතින් මේකප් දාන්නෙත් නැහැ. ඒක නිසා ඉතින් මට මේව අදාළ නැහැ. උනට මං ඉතින් අල්ලලා බැලුවා. කොහොම හරි මේ හරිම ලස්සනයි. ඉතින් මේකප් දානවා කියන්නේ ඒකත් කලාවක් වගේ දෙයක්. ඒක ඉතින් හැමෝටම පිළිහෙටලත් නැහැ. මම සාමාන්‍යයෙන් මේකප් එකක් දාගත්තොත් ගෙදර මිනිස්සුන්ටවත් අඳුර ගන්න බැරි වෙයි වෙස් මූණ වගේ තියෙයි ඉතින්. ඒක නිසා මේ තියෙන විදිහ තව හොඳයි කියලා හිතලා මම ඉතින් ඒ වගේ බැරි වැඩ කරන්න යන්නේ නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි එහෙම කරන අයට මෙන්න මෙතන මාර ලස්සන මේකප් එකකට අවශ්‍ය හැමදේම ගන්න පුළුවන්. මෙන්න මේක නම් මම ගත්තා. මේ තියෙන්නේ ෆේස් මාස්ක් එකක්. ඉතින් මේක මේ මොකද චාකෝල් එක. ඉතින් ඒකෙන් ගත්තා මම. හැබැයි මේක දැම්මේ නෑ තාම. දාලා බලන්න ඕනි. ඉතින් ඒ වගේ දේවල් නම් යූස් කරනවා. සමහර වෙලාවට මෙන්න මෙතන තියෙන්නේ චූටි මිනි හෑන්ඩ් ක්‍රීම් සෙට් එකක් තියෙන්නේ. මේ සෙට් එකම 5 තමයි. මේ ඔක්කොම 5.75 තමයි. ඉතින් අර මිනි ක්‍රීම් එක වගේ ඒවා අපිට හෑන්ඩ් බෑග් එකේ යූස් කරන්න පුළුවන්. අපි කොහෙට හරි යන වෙලාවට එහෙම අත් දෙක එහෙම ඩ්‍රයි වෙන්න බලනවනේ අපි කොහේ වැඩට යද්දි වුණත් ඊට පස්සේ අපි කොහේ හරි යද්දි වුණත් චූටි දෙයක් නේ ඒක ඉතින් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම පහක් තියෙන නිසා අපිට ඕන නම් ඒ වගේ දෙයක් අරගෙන තව කාත් එක හරි ෂෙයා කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ හෙයා ක්ලිප්ස් එහෙම තියෙනවා. මම ඉතින් හැබැයි මේ වගේ මේ Amazon එකෙන් නෙමෙයි මම ওই පහේ කඩවල් වලින් හෙයා ක්ලිප්ස් අරන් තියෙනවා. ඉතින් ටක් ගහලා කැඩෙනවා හැබැයි ඒවා. ඉතින් අපි හොඳ වගේම අපිට අපේ එක්ස්පීරියන්ස් එකත් අපි කියන්න ඕනිනේ දේවල් වල නේද? මම හිතන්නේ හැමයි වීඩියෝ එකක් ගේනවා නම් අපි ලබපු එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරගත්තාම තව කෙනෙක්ට ඒක වැදගත් වෙයි කියලා හිතනවා. එයත් දෙයක් ගද්දි නැත්නම් ඉතින් අපරාධනේ. ඉතින් මම ඒක නිසා මේ හෙයා ක්ලිප්ස් නම් ගත්තේ නැහැ. ඒ වගේම මෙතන තියෙන්නේ ඔක්කොම ඔය ජුවලරි වගේ දේවල්. ඉතින් පැෂන් කරන අයට මෙන්න මේ වගේ දේවලුත් ගන්න පුළුවන් ඉතින්. ඉතින් ගොඩාක් ලස්සන අයිටම් තමයි ඉතින් තියෙන්නේ මේ වගේ තැන්වල දැක්කහම. ඉතින් මෙන්න මේ මුස්ලිම් අයට අර ඒ කියන්නේ යාලා වඳිනකොට දානවනේ අර ප්ලේ මැට් එක කියලා එකක්. අන්න ඒවා තමයි ඒවා අර හෑන්ඩ් බෑග් එකේ එහෙම දාන්න යන්න පුළුවන් ඒවා. ඉතින් ඒවත් තියෙනවා. ඒකේ අර තියෙනවා මේ දිශාව බලා ගන්නත් ඒගොල්ලෝ වඳින දිශාවකුත් තියෙනවනේ. ඉතින් අන්නේ දිශාව බලා ගන්නත් පුළුවන් විදිහට තමයි ඒක තියෙන්නේ. ඒකත් හරි කියොත් ඉතින් මට එහෙම මේ එහෙම ගෙනකොට මුස්ලිම් අයට වගේ හරි වැදගත් ඒක. කොහේ හරි ගියාම එහෙම යාලට වඳින්න පහසුයි. ඉතින් චූටි අයිටම් මෙන්න මේවා දැක්කහම ඉතින් හරි ආසයි. මේ පාට අනික හරිම ලස්සන පාට තියෙන්නේ. මෙතන තියෙන්නේ ඔක්කොම මේ ඔය gift bag වගේ. ඒ කියන්නේ paper bag මේ ඔය set එකම 5.75. ඉතින් අපි කාට හරි gift එකක් දෙනවනම් මේ වගේ දේවල් ගෙනහින් තියාගත්තාම එහෙම දාලා දෙන්න පුළුවන්නේ. මෙතන තිබුණ මල් නම් මෙහෙම ලස්සන වුණාට මට ආස නැහැ. මං ආස අර නැචරල් විදිය පේන මල් වලට. මේක මේවා ඉතින් අර ප්ලාස්ටික් ගතිය පේනවා. ඉතින් මං ඒක නිසා මේ මල් ටිකට නම් ආස නැහැ.
ඉතින් තව දෙයක් තමයි ඔයාලා මෙහෙම තැනකට ආවහම ගණන් අඩුයි කියලා තමන්ට අවශ්‍ය නැති දේවල් තියෙනවා නම් ගන්න එපා. ඇත්තටම ඒක අපේ පොකට් එකට කරගන්න හානියක්. ඉතින් ඒක නිසා දකින හැමදේම ගන්න පුරුදු වෙන්න නරකයි. තමන්ට ඒක අවශ්‍ය නැත්නම් අපි ඒ මුදල ඉතිරි කරගෙන ඒකෙන් වෙන ආයෝජනයක් කරන එක තමයි වැදගත්. ඉතින් ඒක නිසා මමත් මේ එන හැමදේම දකින පාරට ගන්නෙ නැහැ. ඉතින් මට ඒ දේවල් තියෙනවා නම් හරි මට ප්‍රයෝජනවත් නැත්තම් හරි මම ගන්නෙ නැහැ. ඉතින් පවුලේ කාට හරි එහෙම දෙන්න දෙයක් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් ගන්නවා. ඉතින් දැන් නම් ලංකාවෙත් හැමදේම වගේ පිටරට වගේම දේවල් තියෙන නිසා එහෙම රටින් ගේන්න කියලා විශේෂ දෙයක් නම් නැහැ. ඉතින් හැබැයි ගම පැතිවලට කොහොමද දන්නේ නැහැ. ඉතින් කොළඹට ගාල්ලට ඒ වගේ මේන් සිටි වලට නම් මං හිතන්නේ මේ වගේ දේවල් ඉතින් අලුත් නැහැ ඉතින්. ඉතින් ඒක නිසා මෙහෙන් අරගෙන කාගෝ දාන එකත් එච්චර වාසිදායක නැහැ. මෙන්න මේ පොත් නම් මාර ෂෝයි. ඉතින් අර මෙන්න මේ වගේ දේවල් නම් gift එකකට දෙන්න හැකි. හැබැයි මමත් මෙන්න මේ පැන්සල් ටික ගත්තා. මමත් පොඩි දේවල් ඉතින් ඔය කිව්වට ගන්නවා ගියාට පස්සේ. එහෙම ඉතින් නොගෙන ඉන්න බැහැ දැක්කහම චූටි දේවල් දැක්කහම ඉතින් ගන්නවා කාට හරි දෙන්න පුළුවන් නේ. එහෙම කියලා හිතලා ඉතින් ගැනෙනවා. මගේ අතිනුත් ඉතින්. මම කියන්නේ අර නිස්කාරණේම ඉතින් දේවල් ගන්න නරකයි කියලා තමයි. මුදල් අපි හම්බ කරනවා වගේම ඒවා ඉතුරු කරන්නත් ඉගෙන ගන්න ඕනි හින්දා. ඉතින් මෙන්න මෙතන තිබුණා මෙන්න මේ ප්‍රෙෂ් ප්ලාන්ට් එක. ඉතින් මට හිතුණා අරගන්න. මං ඉස්සර දවසකුත් කිව්වා ඔයාලත් එක්කම මේ මං තාමීමි ගිය වෙලාවේ ප්‍රෙෂ් ප්ලාන්ට් දැක්කා කියලා ගත්තේ නැහැයි කියලා. ඉතින් මේක රියල් 5යි. මං ඉතින් අරගත්තා. ඒක හින්දා කොහොම හරි අපි බඩු ගොඩාරියක් ගත්තා. හැබැයි මං ඔක්කොම ගෙදර ඇවිල්ලා වීඩියෝ කරන්න එහෙම ගියේ නැහැ. මොකද හැමදාම වගේ සුපර් මාකට් ගිහිල්ලා එනවා කියන්නේ පුදුම විදිහට මහන්සි. ඉතින් මෙන්න මේ වගේ තමයි. ඉතින් එළිය තියෙන්නේ මෙහි කියන්නේ පොළව එහෙම තියෙන්නේ වවලා නැත්තම් ස්වාභාවිකව ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. කියන්නේ තලකොළ එහෙම හැදෙන එහෙම පරිසරයක් නෙමෙයිනේ තියෙන්නේ. තව එකක් තමයි ඔන්න ඊට පස්සේ ඉතින් අපි එළියට ගියොත් අනිවාර්යෙන් එළියෙන් කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක අලුතෙන් ඕපන් කරපු එකක් තමයි මේකත් තියෙන්නේ ශාතිවල. ඉතින් මේකත් බලම් කියලා තමයි චිකන් බලම් කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් මාර අඩුයි. හරිද? ඉතින් රියල් 12ක් වගේ තමයි වෙන්නේ. බත් එකයි චිකන් බ්‍රෙස්ට් චිකන් වගේ තියෙන ඒවා. ඉතින් ඒ කොහොම හරි මේ ඒකෙන් අපි يعني කාලම තිබුණ නැහැ. ඉතින් අලුතෙන් ඕපන් කරපු එකක් නිසා ඒ වගේම හරියට සෙනග ඉන්නවා මෙතන ඕඩර් කරනවා. ඉතින් පුළුවන් අපිට ඒ කියන්නේ ටේක් අවේ සහ මේ ඩයිනින් වලටත් පුළුවන්.